23 Python flowchart එකක් දාලා තියෙන්නේ මේ වගේ ගණන් හදන්න ඕනේ ඉතාමත් සිහියෙන්. පැහැදිලිනේ? කකපන්නන්න නම් හදන්න එපා ආයෙත් වාදිනවා. අය Python අමාරු කියන්නේ මේක හැබැයි. හරි 23 සිට 25 තෙක් ප්‍රශ්න වලට පහත ගැලවීම ආශ්‍රයෙන් දෙන්නලු. n ප්‍රතිශත මාර්ක් එක දෙක කියන්නේ මොඩ්ලු. ඒ කියන්නේ මෙහෙමයි. උදාහරණයක් විතර දැම්මොත් මෙහෙම 5 මොඩ් 2යි කියන්නේ උත්තරය 1යි. ඒ කියන්නේ ඉතිරි අගය තමයි මේකෙන් අවුට්පුට් එකක් දෙන්නේ. ඒ කියන්නේ 5 දෙකෙන් බෙදුවට පස්සේ 5ට 2 2යි ඉතිරි 1ක්. මොඩ් කරනවා කියන්නේ ඔන්න ඔකට. ඉතිරි 1ක්. අපිට 23 දීලා තියෙන්නේ ABC කියලා බබද්දි තියෙනවා. ABC. පළවෙනි එකේ මොකක්ද තියෙන්නේ? ආදාන 10ක් ගනිමු. හරි. බලමු පොඩ්ඩක්. මෙතනින් පටන් ගත්තා. i සමාන 1යි රිසල්ට් එක බිඳුවලු. ඉන්පුට් කරනලු මොකක් හරි අගයක්. ඉන්පුට් n. ඒ n එක කියන්නේ ඉන්පුට් කරන අගය මොඩ් කරාට පස්සේ දෙකෙන් සමානද බලමු බිඳුවට. සමාන නම් yes නම් මෙතනින් ගිහිල්ලා i සමාන i ධන 1යි කියලා පහළට ගිහින් ඔහොම වෙන්නලු. නැත්නම් රිසල්ට් එකට රිසල්ට් ධන n. ඒ කියන්නේ මේ n එක එකතු කරන්න කියලා කියන්නේ. එකතු කරාට පස්සේ මෙතෙන්ට යන්නලු. i සමානයි 1යිනේ. i සමානයි i ධන 1යි. මෙතන ඇතුලේ වෙන ප්‍රොසෙස් එක මේකට දාගන්නලු. දාගෙන මෙතෙන්ට එන්නලු. i කියන එක 10ට කුඩා හෝ සමානද බලන්නලු. සමානද බලලා yes නම් ආයෙත් නළු මෙතෙන්ට. ඒ කියන්නේ මේක රොටේෂන් එක පුනර්කරණය වෙන්නේ මෙතෙන්ට නළු නැත්තම් no කියලා දැන් රිසල්ට් එකේ තියෙන අගය අවුට්පුට් කරන්නලු. පැහැදිලිනේ? හරි. මෙන්න මෙතනින් තමයි යන්නේ අපි කොච්චර ඉන්පුට් ප්‍රමාණයක් ගන්න ඕනද කියලා. මොකද ඉන්පුට් කියන ටැබ් එකට එන්නේ ආයේ මෙතනින්නේ ඊතලේ. මොකද මෙතනින් එන්නේ නැහැ නේ. මෙතෙන් තියෙන්නේ yes නම් මෙතෙන්ට නේ i ළඟට විතරයි තියෙන්නේ. මෙතෙන්ට ආවොත් මෙතනින් එන එක තමයි මෙතෙන්ට ඉන්පුට් වෙලා යන්නේ. මෙතන තියෙන්නේ 10. ඒ කියන්නේ ඉන්පුට් අපිට 10ක් මෙතනින් යන්න පුළුවන්. නැත්නම් රොටේෂන් 10ක් වෙන්න පුළුවන්. පැහැදිලි නේද? මෙතනින් තමයි ඉන්පුට් තියෙන්නේ. අපිට පළවෙනි එකේ තියෙන්නේ ආදාන 10ක් ගන්න. ඇත්තට තන්දරේ ගන්න 10ක් ගන්නවා. ඊළඟට B. එය ආදානයේ ඇති ඉරට්ටේ සංඛ්‍යාවල එකතුව ගණනය කරයි. ආදානයේ ඇති ඉරට්ටේ සංඛ්‍යාව එකතුව. මෙතන මේක තෘප්ත නම් මේක අනිවාර්ය ඉරට්ටේ සංඛ්‍යාවක් වෙනවා. yes නම් මෙතෙන්ට එනවා. i සමාන i ධන 1. පැහැදිලිනේ? i සමාන i ධන 1යි කියලා අපිට හිතන්නකො දැන් මෙතනටත් ඇවිල්ලා මෙතනත් උක නෝ වෙනවා. නෝ වුණාට පස්සේ රිසල්ට් එක තමයි අවුට්පුට් කරන එක රිසල්ට් එක. පැහැදිලිනේ? අවුට්පුට් කරන රිසල්ට් එක. ඒ රිසල්ට් එක අපි දන්නේ නැහැ ඒක ඉරට්ටේ සංඛ්‍යාවල එකතුවක්ද ගුණිතයක්ද මොකක්ද කියලා. අපි ඒක තියෙමු දන්නේ නැහැ කියලා හිතමුකෝ. දන්නේ නැහැ. අපි යනවා C තාම. C වල මොකක්ද තියෙන්නේ? එය ආදාන 100ක් ලබා ගැනීමට i කුඩා හෝ සමානයි 10 කියන එක පමණක් වෙනස් කිරීම සාහේදී කියලා. ඒ කියන්නේ මෙන්න මෙතෙන්ට 100 දැම්මොත් මේක ආදාන 100ක් ගන්නවා කියලා අපි අහන්නේ. ඇත්තනේ. මෙතෙන්ට 100 නේ මෙතෙන්ට වෙනස් කරන ගාන තමයි මෙයා ආදාන විදියට මේක yes නම් ගන්න. ඒ නිසා C හරි. A හා C පමණක් හරියව තියනවාද මේකේ? තියෙනවනේ. අපි මේක දන්නේ නැහැ. ඒ නිසා ඕනෙත් නැහැ. A හා C පමණක් හරියව දින පස්වෙනි පිළිතුර. පැහැදිලිනේ? උත්තරේ මොකක්ද දෙන්නේ? 5 පස්වෙනි එක තමයි උත්තරේට එන්නේ. A හා C පමණයි. B අපි දන්නේ නැහැ. උත්තරේ 5.